නැත්නම් සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එක යොදා ගන්න ආකාර ගොඩක් තියෙනවා අපේ එදිනෙදා ජීවිතේ. කියන්නේ අපි එදිනෙදා ජීවිතේ නිතරම මේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් යොදා ගන්නවා. අපි බලමු කීපයක් මේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් යොදා ගන්න. ප්‍රධාන වශයෙන්ම අපි සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් යොදා ගන්නවා අපේ මේ හැබිට්ස්. නැත්නම් මේ අපි පුරුද්දක් වශයෙන් කරන ක්‍රියාවන් විස්තර කරන්න අපි සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් යොදා ගන්නවා. උදාහරණයක් විදිහට ගත්තොත් මම උදේ 6ට නැගිටිනවා. I wake up at 6 o'clock in the morning. එතකොට මම උදේ 6ට අවදි වෙනවා කියන එක. එතකොට ඇය ඉස්කෝලේ යනවා හැමදාම. ඇය හැමදාම ඉස්කෝලේ යනවා. She goes to school every day. She goes to school every day. අපි ඒ වගේ තව යූසේජ් එකක් නැත්නම් තවත් මේ ප්‍රසන්ට් සිම්පල් ටෙන්ස් යොදා ගන්න ආකාරයක් බැලුවොත් තව එකක් විදිහට අපිට ගන්න පුළුවන් මේ permanent actions නැත්නම් permanent situations. ඒ කියන්නේ නොවෙනස්ව යම්කිසි දීර්ඝ කාලයක් පවතින දේවල්. උදාහරණයක් විදිහට ගන්න පුළුවන් මේ ඒගොල්ලෝ වයිට් කාලේ ජීවත් වෙන්නේ. They live at white collar. They live at white collar. එතකොට ඔව් චිත්‍ර ශිල්පියෙක් විදිහට වැඩ කරනවා. ඔව් චිත්‍ර ශිල්පියෙක් විදිහට වැඩ කරනවා. කොහොමද? He works as an artist. He works as an artist. මේට අමතරව තවත් users තියෙනවා. ඒ දේවලු ගැන ඔයාලට දැනගන්න පුළුවන් මගේ ඊළඟ වීඩියෝ එකේ. I hope you could learn something from this short video. Try to use simple present tense in your day-to-day life. See you.